නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුණා මගේ හද විමනේ දේවතාවියේ නුඹ සෙව්පෙම් ලෝකේ නුඹේ ඇසින් පෙනුණා නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුණා මම්මුන්දලාව අපේ අපොච්ච ගිහින් පෙළේ නවත්ත ගන්නම් අපේ හැමදිරුවනේ. අපි මේ ඇතිට කරන්න පුළුවන් උපකාරයක් කරමු. මා විශ්වාසයෙන් බාර ගන්න රාජකාරියක් නෙවෙයි මේක. බලමනාපනම් මේ තිය තියාගෙන වේතක් කරලා බලමු. හැබැයි මට වචනයක් දෙන්න බෑ. පින් සිද්ධ වෙනා වෙදරාල මාමණ්ඩි. අපි මේ ඇතිට බෙහෙඩ්ඩින් ගපුවමු. මේ ඇත්තන්ට ඉතින් වෙන යන්න තැනක් නෑ නෝයි. චප්පුකුණු තාල බලහල්ලා. මම අපොච්චර කියන්න.
මෙයා මගෙත් වැරදි ඉන්ස්පෙක්ටර්. මගේ වැඩ වැඩිකම හින්දා තමයි මේ සේරම දේවල් අවුල් වුනේ. නන්දනී ගෙදරින් යන්න ඇත්තේ මාත් එක්ක ගොඩක් තරහින්. මට රිද්දන්න හිතාගෙන වෙන්න ඇති. මගේ ඇස්සරින් එයාට යමක් කරන්න හිතෙන්න ඇති. මිස්ටර් මෙන්ඩිස්. දැන් සිද්ධ වුණ දේ සිද්ධ වුණා. ඒ ගැන දුක් කියලා වැඩක් නැහැ. ඉන්ස්පෙක්ටර් බණ්ඩාරල පොලිසියෙන් දැන් මොකද කියන්නේ? ජීප් එකේ තිබිලා හම්බ වුණේ පිච්චිලා අළු වුණ එක බොඩියක් විතරයි. අනිත් බොඩියකට මොකද උනේ කියලා තමයි බණ්ඩාරල පොලිසියත් හොයන්නේ. අනිත් එක මිස්ටර් මෙන්ඩිස්, ඔය ජීප් එක පෙරන වෙලාවේ ජීප් එකේ තිබිලා බෑග් එකක් රීඩර්ස් වෙලා තියෙනවා. ඒ බෑග් එකේ තිබිලා මෙඩිකල් රිපෝට්ස් වගේක් හම්බ වෙලා තියෙනවා. බණ්ඩාරල පොලිසිය සැක කරනවා ඒ මෙඩිකල් රිපෝට්ස් මිස්ටර් මෙන්ඩිස්ගේ දුවගේ කියලා. හම්බ වෙලා තියෙන බොඩි එකෙන් හරියටම කියන්න බෑලු ගෑනු කෙනෙක්ගේද පිරිමි කෙනෙක්ගේද කියලා. ඒක නිසා අපට හරියටම හිතන්න බෑ ඒක අක්කගෙමයි කියලා. හොඳයි අක්කා තනියම කොහේ හරි ගියා නම් එතකොට ස්වීතා කොහෙද? අයියා අපි තව ටිකක් බලමු. ගවර්න්මන්ට් ඇනලිසිස් එකේ රිපෝට්ස් ආවහම අපට හරියටම දැනගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මිස්ටර් මෙන්ඩිස් අපි දැන් යමු. අපේ අප්පුච්චියේ වනේ ඉන්න වන හතුරෙකුටවත් හැදෙන්න එපා ඔය වගේ අසනීප. මුලක් පුළුවන් දෙයක් කරාපල්ලා. ඕවා ඉතින් ಜಾති පරිසම් දෙන පුණ්‍ය කර්ම. අම්මපල්ලා විශ්වාස කරන්නත් අමාරු. අර දැරිවිත් එක්ක අර නෝනේ මේ මහ කැලේ හොයන් ආවයි කියන එක. පව් පාවන්නේ නැතුව ඇති. දැක්කයි හැස් ගෙඩි වලින් කඩා වැටිච්ච කඳුළු ගෙඩි. දරුවෙක්ට ඔය වගේ අසනීපයක් හැදුනහම අම්මා කෙනෙක්ට වාව ගන්න හැක්වෙයි. අපේ එකා කීවට පැලේ නවත්ත ගන්නට කියලා. ඒ ඇත්තන්ට කෑම බීම ටික එහෙම හදලා දෙන්න වෙයි. මොකද ඉතින් ඒ ඇත්තෝ ඉන්න තත්ත්වයේ හැටියට තනියම උයා පිහා ගන්න පුළුවනේ. ඒක නම් ඉතින් මහා කාර්යයක් ඈ.
බඩින්ගක් අම්බලා ඉතින් යවන්න බැරි ඈ. හොඳ විදිහ කොරහල්ලකෝ. හැබැයි ඉතින් පැලදියා ඇහැ ගහගෙන ඉන්ට වෙයි. ඒ ඇත්තන්ට ඉතින් මේ ගම් පුරුදු නෑනෙව. අනික රෑජාමේ ගෑනු පරාණ දෙකක් ඔය පැලේ තනි කොරන්න පුළුවනෑ. හොව්වා කොරන විදිහක් පැටියාගෙනුත් අහලා බලමු. ඔය බෙහෙත් කිරුවාව කොරන්ට නම් මාසයක් හමාරක්වත් යයි. හැබැයි ඉතින් ඉනාමලුවේ වෙදරාලටත් බැරි වුණොත් ඔය දැරිවි ජීවත් කොන්නවා බොරු. අනේ අපේ අර මහ මිනිසයා කොහොම වාබණ්ඩද අපේ මේ ගින්දරක්. අප්පුච්චර නොවිඳිනා වැඳුම් වැඳලයි මං උඹලා එක්කුරන් ඉන්න කැමති කරෝ ගත්තේ. උඹලේ නම්බු තියාපල්ලා. අප්පච්චි දැන් මට මොනවද කරන්ටයි කියන්නේ? කියන්නේද? කියන්නේ ඔය ඊයේ තියෙන විකාර අත්තරලා අපි කියන දෙයකට කැමති වියන්. මට මේ තකහණිය දී ගෑන්ට බෑ අම්මා. ඇයි අම්මටයි අප්පච්චිටයි මට නිදහසේ ඉන්න දෙන්න බැරි? අපි උඹලට නිදහසේ ඉන්න දෙන්න. හැබැයි උඹලා අපි කියන විදියට ඉන්න ඕන. අම්මයි අප්පච්චයි කියන විදියට කියන්නේ? බලාට හොඳ තැනක් මං කතා කරනවා. යමක්කමක් තියෙන තැනක් ඒ. බලාට මැරෙනකන් ඉහි බරක් නැතුව ඉන්න පුළුවන්. වැඩි ඈතක නෙවෙයි. මේ හැලඹ ගස්වල. පරක්කු කරන්ට එපා. ඒ උදවියට එන්නේ කියහල්ලා. කෝ දෙන්න මං ඔක පොවන්න අරන් එන්න.
යෂෙන් අද මම මේ පහන් පත්තු කළ එක අදිෂ්ඨානයක් කරගත්තා. කවුරු මගේ දුව සනීප කරන්න බැහැ කිව්වත් මං ඒවා විශ්වාස කරන්නෙත් නැහැ. මගේ දුවට මැරෙන්න දීලා මං බලාගෙන ඉන්නෙත් නැහැ. මං එයාව මේ රටේ කොහේ හරි ඉන්න සිංහල වෙද මහත්තයෙක් ළඟට අරගෙන ගිහලා එයාව සනීප කරගන්නවා. මට ඒ වෙද මහත්තයා මේ රටේ කොහෙද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ යෂෙන්. මට ඉන්න මගේ දුව විතරයි. එයා නැතුව මං ජීවත් වෙන්නේ නැහැ. ආන්ටික ඕනම දෙයකට මමත් ඉන්නවා. නෝනේ මේක බීලා හිටියනම් බොහොම ස්තුතියි. රණා කෑම ටික අරන් එයි ටිකක් ඉවසන්න. අනේ මට නම් ඒ හැටි බඩගින්නක් නැහැ. රණාලා ගෙදරට මේ ඉඳලා හුඟක් දුරද? වැවෙන් නෙගොඩ නෝනේ. අපේ අහෙන් කන්නේවා කාලා ඉඳමු නෝනේ. නෝනලාට අපේ කෑම කන්න පුළුවන්ද මන්දා? අනේ මට දැන් ඕන දෙයක් රණා. මේ ගමේ මිනිස්සු අපිට කරන දේවල් වලට පින් සිද්ධ වෙනවා. අපේ අතේ තියෙන හැම දෙයක්ම නැති වුණා. මම මේ මිනිසුන්ට කොහොම උදව් කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ගමේ ඒව මේ කරන උදව් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි නෝනා. ඒ උන්දලාගේ ඇටි. මේ ඇඳුම් ටික අපේ අහෙන් දෙන්න කියලා කිව්වා. එකම ඇඳුම ඇඳගෙන කොහොම ඒ දිගටම ඉන්නේ? පින් සිද්ධ වෙනවා රණා. අපි දුවගේ අසනීප ගැන මුලින්ම දැනගන්නකොට දුවට අවුරුදු 16යි.
හැබැයි දැන් නම් රණාමලයට කලක් යන පාට. ඒක දැන් එදකමත් ඉගෙන ගන්නවා. මොකද බල එදී හොල්මන් කරන්නේ? ඉතින් හොල්මන් කරන එක දින කතා කරපිය.